හරි දරුවනේ නම් අපි ආරම්භ කරමු. දැන් අපි පේපර් ඩිස්කෂන් එකේ ඊළඟ අවුරුද්ද ඒ කියන්නේ 2018 හරිද 2018 A level පේපර් සාකච්ඡාව 2018 පේපර් එකේ ආපු ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගමු. අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපි දන්නවා මේ අපි ඉවර කරපු යුනිට්ස් පේපර් ක්ලාස් එකේදී දැන් මේ සාකච්ඡා කරන්නේ පාස් පේපර්ස් ටිකේකට අදාළව ඉල්ලුම සැපයුම ඊළඟට සමතුලිතය ඊළඟ නම්‍යතාවයන් රජය වෙළඳපොළට මැදිහත් වීම මෙන්න මේ එක කොටට දාලවයි මේ පාස් පේපර්ස් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. රයිට් ඉතලා 2018 MCQ ටිකට යන් බහුවර්ණ ටික. එතකොට බහුවර්ණ ටික බැලුවොත් පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේ ඉඳන් ගමු. බලන්න පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේ. ඒතර පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේදී තියෙනවා පළවෙනි කොටස අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී X භාණ්ඩයේ මිල පහළ බසී නම් X භාණ්ඩය සඳහා ඇති වෙළඳපොළෙහි සිදුවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත්තේ පහ සඳහන් කවරක්ද? X භාණ්ඩයේ මිල පහළ බසී නම්. එතකොට අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී X භාණ්ඩයේ මිල පහළ බැසීමක් වෙන්න නම් දැන් ඔයා ඒක පොඩ්ඩක් හරියට විශ්ලේෂණය කරගන්න ඕන කොහොමද ඒක හිතන්නේ කියන එක නේද? එතකොට ඒ ඇවිල්ලා බහුවර්ණ ප්‍රශ්නාංක 1නේ. එතකොට දැන් ඒකෙදි කියන්නේ අපි බැලුවොත් එහෙම අදහස එකේ මෙන්න මේ වගේ ඉල්ලුම් වක්‍රයක් එක තර්ක කරොත් X භාණ්ඩයේ මිල පහළ බසී නම්නේ. එතකොට මිල පහළට එද්දී මිල පහළ එන්නේ හේතුව මොකක්ද කියන එක අපි මේකෙන් තේරුම් ගන්න ඕන. මිල පහළ බසී නම් X භාණ්ඩය සඳහා ඇති වෙළඳපොළේ සිදුවීමට බොහෝ සෙයින් ඉඩ තියෙන්නේ. නේ? එතකොට දැන් මෙන්න මේ වගේ නේ ඔකේ අදහස වෙන්නේ. මිල P2 සිට අපි තුන් P1 දක්වා කියලා. ඒතර ප්‍රමාණය Q1 සිට Q2 දක්වා කියලා. එතන මිල පහළ බසිද්දී ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. නේ? ඒතර ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. මේකේ අවශ්‍ය නම් මෙන්න මෙහෙම සැපයුමක් ඇඳලා තරක කරොත් සැපයුම වැඩි වෙන්න ඕනේ. සැපයුම වැඩි වුණොත් තමයි මේ වගේ වෙනස් වෙද්දී මිල අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ නේ. ඒතර ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඉල්ලුම් වක්‍රයේ මත තමයි ලක්ෂ්‍ය පහළට ඇවිල්ලා තියෙන්නේ නේ. ඒතර මේකට ගැළපෙන උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ මොකක්ද දරුවනේ? X භාණ්ඩේ ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වන්නේ. තියෙන උත්තර අනුව නිවැරදි. ඒක උත්තරේ 4. 2018 ප්‍රශ්නවල ප්‍රශ්නාංක එකට උත්තරේ එන්න ඕනේ 4. මාකින් එකෙත් හරියට මේ උත්තරේ ඇති බලන්න. දෙවෙනි එක ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී පදනම් කරගනු ලබන උපකල්පනය වන්නේ. මොකද උපකල්පනය? ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී පදනම් කරගනු ලබන උපකල්පනය වන්නේ. දැන් ඉල්ලුම් වක්‍රයක් අඳිද්දී දරුවනේ අපි දන්නවා ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ ඉල්ලුම් වක්‍රයක් අඳිද්දී උපකල්පනය කියන එක කතන්දරේ කතා කරන්න කලින් ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ මොන වගේ කාරණයක් මතද කියන එක අපි තේරුම් ගන්න එපා නේ. ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ මොන වගේ කාරණයක් මතද කියන එක. එතකොට දැන් ඉල්ලුම් වක්‍රය ගත්තම දෙවෙනි බහුවර්ණ ප්‍රශ්නය මිල මෙතනින් ප්‍රමාණය මෙන්න මේ වගේ ඉල්ලුම් වක්‍රයක් ගත්තම දැන් මේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ පැහැදිලිව මේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම වූ සම්බන්ධයක් නේ. මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම වූ සම්බන්ධයක් නේ පැහැදිලිව පෙන්වන්නේ මේ ඉල්ලුම් වක්‍රේ. පැහැදිලිව. ඒතර මේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙදි ඉල්ලුම් නීතියනේ අපි මේ කියන්නේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ පුතා ඉල්ලුම් නීතියනේ. ඉල්ලුම් නීතිය. ඒතකොට ඉල්ලුම් නීතියේදී මතක තියාගන්න ඕන ඔයා දන්නවා ඉල්ලුම් නීතියේදී සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක ස්ථාවරයි කියලා. නේ? ඉල්ලුම් නීතියේදී තමයි ඉල්ලුම කරේ බලපාන සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක සියල්ල ස්ථාවර වෙනවා. එහෙනම් මෙතනදී අහලා තියෙන්නේ පදනම් කරන උපකල්පනය වන්නේ මිල හැර ඉල්ලුම කරේ බලපාන සාධක ස්ථාවර පවතී යන්නේ උත්තරේ 5. දෙකට එන්න ඕන පුතා උත්තරේ 5. බලන්න. දෙවෙනි බහුවර්ණයට උත්තරේ 5 එන්න ඕන. ඊළඟට තුන්වෙනි එක බලන්න.
තුන්වෙනි එක. දැන් තුන්වෙනි එකේදී කියන්නේ අපිට දෙනවා එතන වෙනස් වීමක් කියලා තියෙනවා නේද? එතන පැහැදිලි වෙනස් වීමක් කියලා තියෙනවා. බලන්න පැහැදිලිව කියලා තියෙනවා මේ ඉස්සෙල්ලම ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම සහ සැපයුම දක්වලා තියෙනවා. එතකොට QD QS. එතකොට පැහැදිලිව ගත්තොත් පවතින ඉල්ලුම සැපයුම අනුව නම් QD QS සමාන කරාම සමතුලිත එනවා අපිට 240 ඍණ 2p ට අපි සමාන කරන්න ඕනේ ඍණ 30 ධන ඍණ 30 ධන p කියන එක. ඍණ 30 මේ පැත්තට එද්දි 240 ධන 30යි. ඍණ 30 මේට ධන 30යි. එතන p ධන 2p වෙනවා. මේ ඔක්කොම 3p වෙනවා. මෙතන 270යි මෙයත් 3ෙන් බෙදලා මෙයත් 3ෙන් බෙදුවම p එනවා 90යි නේ. සමතුලිත වෙන 90යි. එතකොට ඔය ඇවිල්ලා බද්දට කලින්නේ බද්දක් පැනෙව්වට පස්සේ බද්ද වෙනස් සැපයුම වෙනස් වෙලා තියෙනවා. ඒතොර අලුත් මේ බද්දට පස්සේ අලුත් සමතුලිතය හොයාගන්න පුළුවන් මේ බද්දට පස්සේ තත්ත්වයක් එක්ක ගලපලා ගත්තම අලුත් සැපයුම තියෙන ඍණ 36නේ. එතකොට 240 ධන 36යි. එතන p ධන මෙහා 2p. ඔක්කොම 3p නේ. ඔක්කොම 3p. මෙතන 276යි. මෙහා 3ෙන් බෙදෙනවා. එතකොට බද්දෙන් පස්සේ අලුත් පාරිභෝගිකයා ගෙවන මිල එන්නේ මෙතන 9යි 2යි 92යි. එතකොට හරි පැහැදිලිව පේනවා මිලේ වැඩිවීම තියෙනවා දෙකක් කියලා නේ. මිල දෙකකින් වැඩි වෙලා තියෙනවා. උත්තරේ එනෝනේ ඒක. සමතුලිත මිල කෙරෙහි රුපියල් 2කින් ඉහළ යයි. ඉහළ නම් උත්තරේ 3. උත්තරේ එන්නේ 3. ඊළඟට බලන්න කිසියම් තේ සඳහා පවතින ඉල්ලුමත් සැපයුමත් දෙකම එකවර වැඩි වන්නේ නම් තේ වෙළඳ පොලේ සමතුලිත මිල හා ප්‍රමාණය කෙරෙහි බලපාන ආකාරය. ඒතකොට දැන් මේ වගේ ප්‍රශ්නයකදී කොහොමද අපි හිතන්නේ අනිවාර්යෙන් ওই වගේ ප්‍රශ්නයකදී දරුවනේ මට තේරෙනවා මේ අපිට සිද්ධ වෙනවා මේ අනිවාර්යයෙන්ම කිසිම වෙන විකල්පයක් නැහැ. ප්‍රස්ථාරය ඇඳලා බලන්න වෙනවා. ප්‍රස්ථාරය ඇඳලා ඒ ප්‍රස්ථාරයත් එක්ක තමයි තර්ක කරන්න ඕනේ මොකද්ද වෙන්නේ කියන එක. මේ පැත්තට p මිල මේ පැත්තට q ප්‍රමාණය එතන බිඳුවයි. එතකොට ඉල්ලුම් වක්‍රයේ d විදිහටත් සැපයුම් වක්‍රයේ s විදිහටත් මිල p ප්‍රමාණය q විදිහට. එතකොට අපිට කියන්නේ තේ සඳහා ඉල්ලුමත් සැපයුමත් දෙකම එකවර වැඩි වන්නේ නෝ. අපි ඉල්ලුම වැඩි කරලා D1 වලට සැපයුම ඊට ටිකක් වැඩියෙන් වැඩි කරමුකෝ S1 වලට. එතකොට අලුත් සමතුලිතය වෙන්නේ මෙතනනේ. එතකොට මිල ඒ අනුව නම් අඩු වෙලා ප්‍රමාණය වැඩි වෙලානේ. නේ? දැන් මේ සැපයුම තියෙන තත්ත්වය අනුවනේ මේ. දැන් සැපයුම ඉල්ලුම වැඩි වුණාට වඩා වැඩියෙන් වැඩි කරලානේ තියෙන්නේ. සැපයුමටත් වඩා වැඩියෙන් ඉල්ලුම වැඩි කරොත් දැන් මේන් බලන්න මේ. එහෙම වැඩි කරලා බැලුවා. එතකොට අලුත් සමතුලිතය මේකනේ. එතකොට මිල මෙතන. එතකොට ප්‍රමාණය මෙතන. දැන් මොන තත්ත්වය වුණත් ඔයාලට පේනවා මේ ප්‍රමාණය නම් අනිවාර්යයෙන්ම වැඩි වෙන තත්ත්වයක් තියෙන. ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි වෙනවා. හැබැයි මිල විතක අඩු වෙන්නත් පුළුවන්, විතක වැඩි වෙන්නත් පුළුවන්. මිල අවිනිශ්චිතයි. වෙන දේ. මිල අවිනිශ්චිතයි.
උත්තරේ 5. උත්තරේ 5. කිසියම් පුද්ගලික ආදායම ඉහළ යනකොට කිරිපිටි සඳහා ඔහුගේ ඉල්ලුම් වැඩි වේ නම් කිරිපිටි උදාහරණයක් ලෙස ගත හැක්කේ සාමාන්‍ය භාණ්ඩයකට. 3 උත්තරේ. 5ට 3. 4ට 5 5ට 3. 6 කිසියම් ආයතනයක් නිපදවන භාණ්ඩ පූර්ණ අනම් ඉල්ලුමක් පවතීයි උපකල්පනය කරන්නලු. එම භාණ්ඩයේ මිල 6%කින් ඉහළ නංවනු ලැබුවහොත් ආයතන අයභාරය මත කෙබඳු බලපෑමක් මිල 6%කින් ඉහළ නැන්වීම කළොත්. දැන් ආයතනයේ මිල 6%කින් ඉහළ නංවනවා නම් පූර්ණ අනම්‍ය වෙද්දී අපි ඉගෙනගෙන තියෙනවා පූර්ණ අනම්‍ය ඉල්ලුමක මිල පැහැදම අතර සම්බන්ධයේ පැහැදම නැත්නම් අයභාරය අතර සම්බන්ධය බලුත් මිල වෙනස් වෙන ප්‍රමාණයෙන්ම පැහැදමෙහිවත් අයභාරයේ දරුවනේ වෙනස් වෙනවා. මිල වෙනස් වෙන ප්‍රමාණයෙන්ම පැහැදම නැත්නම් අයභාරය වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙතන මිල 6%කින් ඉහළ නංවනවා නම් ඉහළ යනවා නම් මිල 6%කින් පැහැදිලිද? මිල 6%කින් ඉහළ යනවා නම් අනිවාර්යයෙන්ම අයභාරයත් 6%කින් ඉහළ යන්නම ඕනේ. උත්තරේ 2 එන්නේ. උත්තරේ 2. හරිද? උත්තරේ 2. 6ට 2. right. දෙදස් 16 වර්ෂයේ තරකාරී වෙළඳපොළක කුරුඳු කිලෝ 7 වෙනි ප්‍රශ්නේ කුරුඳු කිලෝග්‍රෑම් එකක් රුපියල් 900 බැගින් කිලෝග්‍රෑම් මිලියන 10ක් අලෙවි කරලා තියෙනවා. 2017 වර්ෂයේදී එම වෙළඳපොලේ කිලෝග්‍රෑම් එකක් 800 බැගින් කුරුඳු කිලෝග්‍රෑම් මිලියන 10ක් අලෙවි කරන ලදී. කුරුඳු ඉල්ලුමේ සහ සැපයීමේ පහ සඳහන් කෙබඳු වෙනසක් මෙම ප්‍රතිඵලය ඇති කිරීමට හේතු වෙලා. එතකොට 7 බහුවර්ණ ප්‍රශ්නේ මේක හිතලා බැලුවොත් බලන්න. එතකොට දැන් මේක කියන தත්ත්වය අනුව නම් ඉස්සල්ලාම දැන් අපි ඉස්සල්ලාම තීන සමතුලිතයක් අඳගෙනමුකෝ. ඉල්ලුමයි සැපීමයි මේ විදිහට. ඒකට පවතින සමතුලිතය ගත්තම එකක් රුපියල් 900 බැගින් කිලෝග්‍රෑම් මිලියන 10ක් එකක් 900යි 10යි 2017 වර්ෂයේදී එම වෙළඳපොලේ කිලෝග්‍රෑම් එකක් 800 බැගින් මිලියන 10ක් තිබිලා තියෙනවා 800 බැගින් 2017 දී 800 බැගින් ඒතර 800 කියන්නේ මෙතනනේ 800 බැගිනුත් මිලියන 10ක්මයි අලෙවි තිබිලා තියෙන්නේ. එතකොට එහෙනම් වෙන්න ඕන දේ හරි පැහැදිලි. ඉල්ලුම මෙතෙන්ට එන්න ඕනේ. අඩු වෙලා සැපයුම මෙතෙන්ට එන්න වැඩි වෙලා. එහෙම නොත් හරියට තත්ත්වය. ඒතර අලුත් සමතුලිතය මෙතන තියෙනවා. ඒකත් එක්ක අලුත් සමතුලිතයේදී මිල අඩු වෙලා තියෙනවා අලෙවි වෙනසක් වෙලා නැහැ. හරියට කියන එක. ඒතර ඉල්ලුම අඩු වෙලා සැපයීම වැඩි වෙන්න ඕන. ඉල්ලුම අඩු වීමයි සැපයීම වැඩි වීම උත්තරේ 3 7ට 3 7ට 3 බලන්න හරියටම හරි. ඊළඟට බලන්න 8 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ. 8 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ. එක්තරා පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය ඉහළට බෑවුම් වන බවත් වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වන බවත් සැපයුම් වක්‍රය සහ ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන බවත් සලකන්නලු. මේ භාණ්ඩය සඳහා ඒකක සහනාධාරයක් ලබා දීම පාරිභෝගික හා නිෂ්පාදන අතිරික්තය කෙරෙහි බලපාන. පාරිභෝගික අතිරික්තයත් වැඩි වෙනවා. නිෂ්පාදන අතිරික්තයත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අය බලන්න දෙයක් නැහැ 8ට උත්තරේ 3. හරි සරලයි. පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය අනිවාර්යයෙන් වැඩි වෙනවා. උත්තරේ 3 8ට 3 එන්න ඕනේ. 8ට 3. ඊළඟට දීලා තියෙනවා සමතුලිත මිල වන විට ඉල්ලුම් නම්‍යතාවය හදන්න කියන්නේ. මිල ඉල්ලුම් නම්‍යතාවය. ඒතකොට 9 වෙනි එකේදී මිල ඉල්ලුම් නම්‍යතාවය හදන්න නම් ඔයාලට තේරෙනවා අනිවාර්යයෙන්ම එතනදී ඔයාලා සිද්ධ වෙනවා මොනවා කරන්න? හරි පැහැදිලිව සිද්ධ වෙනවා සමතුලිත ඉස්සලා හොයලා බලන්න නේ.
9 වෙනි ප්‍රශ්නෙට. එතකොට පුතා සමතුලිත වන විට මිල ඉල්ලුම් නම් මෙතාවය ගද්දී මම ඉස්සෙල්ලාම QD ට QS සමාන කරලා එතන QD තියෙන්නේ 160 ඍණ 4යිප QS තියෙන්නේ ඍණ 20 ධන 2යිප මේක සමාන කරාම 160 ධන 20යි 2යිප ධන 4යිප එතකොට මෙතන 6යිප මෙයා 180යි මෙයත් 6ෙන් බෙදලා මෙයත් 6ෙන් බෙදලා එතකොට මිල එනවා 3යි 30යි මිල 30යි මිල ආදේශ කරලා ගත්තොත් ප්‍රමාණය එනවා ඍණ 20 ධන 2යි p කියන සූත්‍රයේ p වෙනුවට දානවා කියන්නකො 30 උඩ 60යි එතකොට උත්තර එන්නේ 40යි ප්‍රමාණය එන්නේ 40යි තුන මිල ඉල්ලුම් නම් මෙතා සංගුණක හදන්න කියන සමතුලිත අවස්ථාවට දාලවනේ සමතුලිත වන විට එතකොට PED කියන්නේ B වාරයක් P බෙදීම QD කියලා ගන්න පුළුවන්. එතකොට B වාරයක් කියන්නේ බෑවුමනේ. එතකොට බෑවුම තියෙන මෙතන ඍණ 4යි. බෑවුම ඍණ 4යි මිල P 30යි. තේට දාලා ඉල්ලුම් ප්‍රමාණය 40. එතකොට මිල ඉල්ලුම් නම් මෙතා සංගුණ කියනවා ඍණ 3යි කියලා. ඍණ 3යි. 9ට 4 උත්තරේ 9ට 4 ඔන්න බහුවර්ණ ටික එතකොට අපි සාකච්ඡා කරලා ඉවරයි 2018 A level වල දැන් දරුවනේ අපිට තියෙන theory TQ paper එක theory questions රචනා ප්‍රශ්න පත්‍රේ මේ ප්‍රශ්න ටික කතා කරන්න එතනදී වාට දීලා තියෙන මාකින් එකෙන් මම දාලා තියෙන ඔකට දාලා උත්තර වාට මේ මාකින් ස්කීම් එක අනුව A level උත්තරේ එන්න ඕන විදිය කොහොමද කියන එක මම දාලා තියෙනවා. හරිද? එතකොට ඒකට අනුව උත්තර ටික වාට ගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම අහලා තියෙන්නේ පෞද්ගලික ඉල්ලුම් වක්‍රය සහ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය අතර දකින්න තියෙන වෙනසනේ. නේද? එතකොට පෞද්ගලික ඉල්ලුම් වක්‍රයක් සහ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රයක් අතර තියෙන ප්‍රධානම වෙනස තමයි පෞද්ගලික ඉල්ලුම් වක්‍රයකින් පෙන්වන්නේ අපි කතා කරන TQ paper එකේ ප්‍රශ්න. එතකොට පෞද්ගලික ඉල්ලුම් වක්‍රයක් මගින් පෙන්වන්නේ පෞද්ගලික තනි පාරිභෝගික ඉල්ලුම් තත්ත්වය. අපිට ඒක කියන්න පුළුවන් භාණ්ඩයක් සඳහා වෙළඳපොළේ පැවතිය හැකි විවිධ මිල ගණන් වලට එක් පාරිභෝගිකයෙක් විසින් ඉල්ලුම් කරන ප්‍රමාණයන් දක්වන වක්‍රයක්. වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය කියන්නේ මේ පෞද්ගලික ඉල්ලුම් වක්‍ර සියල්ල එක්වීමෙන් භාණ්ඩය සඳහා තියෙන සමස්ත ඉල්ලුම් තත්ත්වය තමයි අපි කියන්නේ නිරූපණය කරන වක්‍රයක් තමයි අපි කියන්නේ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රයක්. ඒක හැදෙන්නේ පෞද්ගලික ඉල්ලුම් වක්‍ර සියල්ල එක් වෙලා තමයි වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය කියන එක නිර්මාණය වෙන්නේ. එතකොට දැන් මේකේ ලකුණු වෙන් වෙන්නේ මේ වගේ ඒ තැන් ටිකට. මම ඉස්සෙල්ලාම දැන් කියලා තියෙන පෞද්ගලික ඉල්ලුම් වක්‍රය අර්ථ දක්වනවා. මේ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය අර්ථ දක්වලා තියෙනවා. ලකුණු දෙකයිනේ තියෙන්නේ. ලකුණු එක එක ඒවට දීලා තියෙනවා. ඊළඟට ගිෆන් භාණ්ඩයක් බාල භාණ්ඩයක් වන අතර බාල භාණ්ඩයක් අවශ්‍යයෙන්ම ගිෆන් භාණ්ඩයක් නෙවෙයි පැහැදිලි කරන්නේ. දැන් උතනදී හරි ප්‍රවේශමෙන් උත්තරයක් හිතන්න ඕන තැනක් ඕක. හරිද? මොකද දැන් අපි දන්නවා මේ බාල භාණ්ඩ කිව්වම බාල භාණ්ඩයක් හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කාරණා ඒ තමයි මේ බාල භාණ්ඩයක් කියන්නේ ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ ස්වභාවයක් ගන්න භාණ්ඩයක්. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ ස්වරූපයක් ගන්න භාණ්ඩයක් තමයි අපි බාල භාණ්ඩයක් කියන්නේ. එතකොට ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ ස්වභාවයක් ගන්න හැම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තිබ්බා මේ ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ වෙලා ආදේශන ප්‍රතිවිපාකය වඩා ප්‍රබල වුණොත්
ආදේශන ප්‍රතිවිපාකේ වඩා ප්‍රබල වුණොත් එවැනි බාල භාණ්ඩ කිෆන් භාණ්ඩ බවට පත් වෙන්නේ නැහැ. මොකද මිලයි ඉල්ලුම අතර ප්‍රතිලෝම වූ සම්බන්ධයක් ඍණ බෑවුමක් සහිතව එක පිහිටන. හැබැයි බාල භාණ්ඩයක ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ ආදේශන ප්‍රතිවිපාකේ ඉක්මවා ප්‍රබල වෙන්න පටන් ගත්තොත් ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ ආදේශන ප්‍රතිවිපාකයේ ඉක්මවා ප්‍රබල වෙන්න පටන් ගත්තොත් අන්න ඒ වගේ බාල භාණ්ඩවලදී ඒ භාණ්ඩවල මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම වූ සම්බන්ධයක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ අනුලෝම වූ සම්බන්ධය තමයි හේතු වෙන්නේ. මේ අනුලෝම වූ සම්බන්ධය තමයි හේතු වෙන්නේ ගිෆන් භාණ්ඩයක් බවට පත් වෙන සාමාන්‍ය ඉල්ලුමක් තියෙන හින්දා. ඒක තමයි උත්තරේදී කරුණු ටික එකතු කර ගන්න ඕන විදිහ. උත්තරේ ලියලා තිනවා මම. උත්තරේ මාකින් එකේ දීලා තිනවා. ඒත් උත්තරේ ලියන විදිහ කියන්නේ ලකුණු ලැබෙන තැනයි ඔක්කොම තියෙනවා. මේ තීරිය කොහොමද මේකට ගොනු කරගන්නේ කියන පොයින්ට්ස් එක තමයි කියන්නේ. ඊළඟට තුන්වෙනි එක මේ මිල ඉල්ලුම් නම්‍යතාවය යන්නෙන් කවරක් අදහස් කරනවද කියන එක. මිල ඉල්ලුම් නම්‍යතාවය. ඒතර මිල ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වන්න ඕනේ මෙතනදී අපි ඉස්සෙල්ලාම. මිලේ ඇතිවන යම් 100%ක ප්‍රතිශතක වෙනස් වීමකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය ඇතිවන ප්‍රතිශතක වෙනස මැන දැක්වීම. ඒකට අපි කියන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය. ඒතර මිල ඉල්ලුම් නම්‍යතාවයේදී අපිට පුළුවන් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයක් කරා. ඒතර මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකේ හදන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය බෙදනවා මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්. එම තමයි ගන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය බෙදනවා මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන් බෙදුවම තමයි මිල ඉල්ලුම් නම්‍යතා සංගුණක ලැබෙන්නේ. ලකුණු දෙකයි. ඒකට අර්ථ දැක්වීම සහ සමීකරණ ඉදිරිපත් කිරීමට. ඊළඟට දීලා තියෙන අවම මිල ගාණක් දීලා තිබුණේ. ඒ ගාණ ටිකක් හොඳ කරුණු ටිකක් එහෙන ගාණක්. ඉස්සලම සමතුලිත මිල හා ප්‍රමාණය නහලා තියෙන්නේ. ඒතකොට සමතුලිත මිල හා ප්‍රමාණය හද්දී ඔයා දන්න ඕනේ ගන්න ඕනේ විදිය. මේක හරි සාමාන්‍ය දෙයක් නේ. QD ට QS සමාන කරන ඕනේ. එතකොට 350 ඍණ 10p කියන සමීකරණයට ඍණ 40 ධන නේද? ඍණ 40 ධන 5p කියන සමීකරණය සමාන කරනවා. 350 ඍණ 10p කියන සමීකරණයෙන් ඍණ 40 ධන 5p කියන සමීකරණේ සමාන කරනවා. ඒතර සමාන කරලා බැලුවම කොහොමද එන්නේ? ඍණ 40 මේ පැත්තට එද්දි 350 ධන 40 වෙනවා. සමානයි 5p ඍණ 10 මෙහෙට ඇද්දි ධන 10p වෙනවා. ධන 10p. ඒතර මේ ඔක්කොම 15p වෙනවා. මෙතන 390ක් වෙනවා. මෙයත් 15න් බෙදලා මෙයත් 15න් බෙදුවාම මිලක් ලැබෙනවා සමතුලිත මිල 26ක් කියලා. නේද? සමතුලිත මිල ලැබෙනවා කිලෝග්‍රෑම් එකක් රුපියල් 26ක් විදිහට සමතුලිත මිලක් ලැබෙනවා. පැහැදිලිද? බලන්න මාකින් එකෙත් ඒ විදිහටම තමයි ඇත්තේ අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම මාකින් එකෙත් ඒ විදිහට තමයි ඇත්තේ. බලන්න මාකින් එක. කොහොමද එන්නේ මාකින් එක? තව ඒ විදිහටම තියෙන 26 තියෙනවා සුළු කරලා හරියටම දාලා තියෙනවා. කිලෝග්‍රෑමයකට රුපියල් 26. එතනට එක ලකුණක් ලැබෙනවා. ඊටු ලකුණු ලැබෙන ප්‍රමාණය ගන්න. දැන් ප්‍රමාණය ගන්න ඕන නම් ගන්න ඕනේ. එතනදී මේ දෙක එකට ආදේශ කරන්න බෑ. P වෙනුවට දානවා 26. ප්‍රමාණය ඉන්නේ 90යි කියලා නේ. මෙට්‍රික් ටොන් හැබැයි ඈ. මේකේ තියෙන්නේමනේ. මෙට්‍රික් ටොන් 90යි. මිලහා ප්‍රමාණය විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? සමතුලිත මිලහා ප්‍රමාණය. ඊළඟට ගොවීන්ට සාහනයක් සැපයීමේ අරමුණින් රජයේ ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබෙයි සලකන්න. ඒ යටතේ වට්ටක්ක කිලෝග්‍රෑම 30ක්
විදිහට ගොවීන් වෙත ලබා දෙන රජය සහතික කරලා තියෙනවා. අස්වැන්න වෙළඳපොළට ආවොත් වෙළඳපොලේ ආවට පස්සේ වෙළඳපොලේ පවත්නා කවර මිලකටද අලෙවි කර ගන්නා ලෙස ගොවීන්ට දැනුම් දීලා තියෙනවා. දැන් කොපමණ වට්ටාකා ප්‍රමාණයක් ගොවීන් විසින් වෙළඳපොළට සපයනු ලැබේද? දැන් උතරදී මොකද්ද වෙන්න ඕනේ? දැන් අපි හිතලා බැලුවොත් එහෙම උතරදී දැන් අපි ඕකේ ඔක පැහැදිලි කරගන්න එක ටිකක් පහසු වෙනවනේ. ප්‍රස්තාරයක් තිබුණා නේද? ඒකින්ද මම ඒකට ප්‍රස්තාරයක් හදින්න නැත්නම් උත්තරේට ප්‍රස්තාරයක් ඕනේ නැහැ. ඔයාලට මේක පැහැදිලි කිරීමේ අරමුණින් විතරයි මම මේ ප්‍රස්තාරය ගන්නෙ. දිල්ලුම් වක්‍රය ඉහළ සිට පහළට එද්දි මෙතන 350යි. මෙතෙන්ට එන්නේ 35යි. D සමුද්‍රිත මිලාවේ 26යි. ප්‍රමාණය ආවේ 90යි. සපින් වක්‍රය ආරම්භනේ ඍණ 40න්. මෙහෙම ඉහළට යනවා. මෙතනගේ එන්නේ 8යි. 8යි. හරිනේ. එතකොට මෙහෙම තියෙන වෙළඳපොළට තමයි අවුම් මිලක් නියම කරලා වට්ටකා කිලෝ එක රුපියල් 30ක් ගොවිනත ලබා දීමට. එතකොට 30යි. තමයි අවුම් මිල. එතකොට 30ක් දෙනවා කියපු ගමන් මෙන්න මෙතන ප්‍රමාණය හදනවා ධෛර්යමත් වෙලා. ඉල්ලන්න මේ ප්‍රමාණය වලට. එතකොට හදනවා නම් ඒ වෙළඳපොළ දෙන ප්‍රමාණය නහන්නේ. එතකොට අපි බලන්න ඕනේ මොකද්ද මෙතන මේ අගේ හොයාගන්න නම් කරන්න ඕනේ සැපයුම් සමීකරණය අරගෙන ඍණ 40 දන 5p කියන නේද? මේකේ p වෙනුවට 30 දාලා බලන්න ඕනේ කොච්චරක් වෙළඳපොළට 30 යටතේ නිෂ්පාදකය හදයිද කියලා. 110ක් කියනවා මෙට්‍රික් ටොන් නේ. 110ක් කියන මෙට්‍රික් ටොන්. එතකොට තමයි ඒක ලකුණක් ලැබෙන්නේ. තව ලකුණු දෙකක් ලැබෙන්නේ. මෙට්‍රික් ටොන් 110ක් කියලෙනවා. ඊළඟට මුළු ආස්වැන්නම අලෙවි කර ගැනීමට ගොවින් කවර මිලක් අය කළ යුතුද? එතකොට ඒකට ඉල්ලුම් කරු ගෙවන්න කැමති. දැන් මෙතන 110 නේ තියෙන්නේ. ඔය 110ම ගන්න කැමති මෙන්න මෙතන තියෙන මිලට. මේ මිල හොයන්න ඕනේ ඔය ඊළඟට. ඊළඟට හොයන්න ඕනේ මේ මිල. එතකොට මේ මිල හොයාගද්දි කරන්න ඕනේ මොකද්ද? සැපයුම් සමීකරණේ ඉල්ලුම් සමීකරණ. ඉල්ලුම් වක්‍රයනේ කැපෙන්නේ. ඉල්ලුම් සමීකරණය අරන් 350 ඍණ 10p කියන. හරිද? මේකේ QD වෙනුවට අපි ආදේශ කරන්න ඕනේ ඒකක 110 කියන එක. දාලා සුළු කරන්න ඕනේ. එතකොට 10p සමානයි මෙතන 240යි. මේකත් 10න් බෙදලා මෙයත් 10න් බෙදන්න. බෙදුවම එනවා පීට අගයක්. පීට අගයක් එනවා ඒ තමයි 24යි. පාරිභෝගිකයා ගෙවන මිල 24යි. කිලෝග්‍රෑම් රුපියල් 24ක් පාරිභෝගිකයා ගෙවනවා. ඌණ පූර්ණ ගෙවීම් වශයෙන් කොතරම් මුදලක් රජයෙන් ගොවීන් වෙත ලැබේද? දැන් ඒකකයකට ඌණ පූර්ණ මිල වෙන්නේ 24යිනේ. දැන් මෙතන ගාන 24යිනේ. මෙතන ගාන 24යි නම් ඒකකයක ඌණ පූර්ණ වෙන්නේ මෙතන 6යිනේ. ඒ වගේ ඒකක 110කට. ඒතර ගොවීන් වෙත කොච්චර මුදලක් ලැබෙයිද කියද්දි ඔය ඉස්සලා ඒකකයක ඌණ පූර්ණ ඒකකයකට ගෙව යුතු මුදල කියලා හොයා ගන්න ඕන. ඒකට ගන්නේ 30න් 24 අඩු කරලා 6යි. ඒ අනුව ගෙව යුතු මුළු මුදල ගන්න පුළුවන් 6 ගුණ කිරීම 110යි. 6 ගුණ කිරීම 110යි. ඒතොර 6 ගුණ කිරීම 110යි කියන්නේ 660යි. 660යි එන්නේ. එන 6 ලක්ෂ 60000. අතම මෙට්‍රික් ටොන් වලින් 660යි. ඊළඟට ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය හඳුන්වා දුන් පසු බලන්න ඌණ පූර්ණ ගෙවීම් හඳුන්වා දුන් පසු පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය. ඒතර පාරිභෝගික අතිරික්තයන්නේ මෙන්න මේ කොටස. ඌණ පූර්ණ හඳුන්වා දීමෙන් පස්සේ මෙන්න මේ කොටස තමයි පාරිභෝගික අතිරික්තය. එතකොට එන්නේ 35න් 24ක් අඩු වෙන්න ඕනේ 9යි.
35 24ක් ගියාම 9යි. sorry 9 නෙමෙයි 11යි. 11යි. 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 110 බෙදීම 2 වෙන්නේ. මේක 55යි. sorry මෙතන 11ම තියමු මෙයා 55යි. එතකොට එන්න 605යි කියලා. 605යි කියලා එන්න. 605ක් කියලා. මොකද මෙතන තියෙන්නේ 11 ගුණ කිරීම 55නේ. හරිද? 10 ගුණ කරොත් 550යි. 550 තව 55 කියන 605යි. හරි. ඊළඟට නිෂ්පාදන අතිරික්තය ගත්තොත් මෙන්න මේ කොටස. ඒ කියන්නේ 22 ගුණ කිරීම මෙතන උස 22යිනේ. 22 ගුණ කිරීම 110 බෙදීම 2. 1210 එතකොට. 1210. අන්න එහෙමයි උත්තර ටික එන්නේ ඕකේ. නේ? මාකින් එක වන් දාලා තිබ්බේ. මම එන විදිහයි පැහැදිලි කළා දුන්නේ. රයිට්. එහෙනම් ඒක ඉවරයි. අපි ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු 2000 මම දැන් මේ සතිය දානවා වාට එතකොට ඒකේ හෝම්වර්ක් ටික කියන්නම් වෙන්න ඕන දේවල් ටික ඊළඟ පන්තිවලදී කියන්නම් 2019යි 19 සහ ඒ ටික ලියලා ඉවර කරන්න ඕන 19 all new syllabus දෙකක් තියෙනවානේ ඒ දෙකේ ප්‍රශ්න ටික ඉවර කරන්න ඕන ඒක තමයි තියෙන්නේ රයිට් එහෙනම් ඊළඟ වැඩසටහනේ මුණ ගැහෙමු